මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය. හැබැයි සමහරු මෙන්න මෙහෙමත් හිතනවා. ඔය යුද්ධය මට නම් කිසිම අදාළත්වයක් නැහැ. මොකද ඔය යුද්ධය තියෙන්නේ ඉරානය සහ ඊශ්‍රායලය. ප්‍රේමවන්තය, මට කතන්දරයක් මතක් වුණා. එක්තරා ගමගෙදරක කිකිලියෙක් සහ එළුවෙක් ජීවත් වුණා. මේට අමතරව ඒ ගෙදර මීයෙකුත් හිටියා. ඉතින් දවසක් මේ ගම මහත්තයා ගමහාමිනේ එක්ක කතා කරමින් මෙන්න මෙහෙම කියනවා. මේ මීයාගෙන් හරිම කරදරයි. මම හෙටදිය කඩමණ්ඩිය පැත්තට යනවා. ඒ ගියාම මම අනිවාර්යෙන්ම බලලා හොඳ මී කතුරක් අරන් එන්නම්. මේ කතාව අහන් හිටපු මීයා බොහෝම කලබල වුණා. කලබල වෙලා ඔහු ඉස්සනින්ම යනවා කිකිලිය වෙතට. ගිහිල්ලා කියනවා ගම මහත්තයයි ගමහාමිනේයි කතා කරපු දේ. කිකිලිය කියනවා මී කතුර මට කොහොමටවත්ම අදාළ දෙයක් නෙමෙයි. ඒක මට කොහොමටවත්ම බලපාන දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා මට නම් ඔය ගැන කියලා වැඩක් නැහැ. ඊට පස්සේ මේ මීයා දුවගෙන යනවා එළුවා ළඟට. එළුවා ළඟට ගිහිල්ලා මීයාට තියෙන මේ ප්‍රශ්නය ගැන කතා කරමින් ඔහුට හේතු කාරණා කියනවා. එළුවා ගත්තු කටටම බෑ කියලා, මට නම් උදව් කරන්න බෑ, මට ඕක අදාළත් නෑ, ඔය ගැන මහ එක්ක කතා කරන්නත් එපා කියලා මීයව පන්නගත්තා. ගම මහත්තයා කඩමණ්ඩියට ගිය වෙලාවේ මී කතුර අරගෙන ආවා. එදා රෑ මී කතුර කුස්සිය අටවල තිබ්බා. මධ්‍යම රාත්‍රිය පහු වෙනකොට කුස්සිය පැත්තෙන් මී කතුරේ සද්දය ඇහුණා. ගොඩක්ම සතුටු වුණේ ගමහාමිනේ. කලබල වෙච්ච පාර ගමහාමිනේ ගම මහත්තයාටත් කලින් කුස්සිය පැත්තට දුවගෙන ගියා. ටික වෙලාවක් යනකොට කුස්සිය පැත්තෙන් මර ලතෝනි දීගෙන ගමහාමිනේ කෑ ගහන්න ගත්තා. ගම මහත්තයා ඉක්මනට තමුන්ගේ කෑලි පහේ ටෝච් එකත් පත්තු කරගෙන කුස්සිය පැත්තට දුවගෙන ගියාම ඔහුට වැඩේ තේරුණා. මී කතුරට හවුවෙලා තිබුණේ මීයා නෙමෙයි, සර්පයෙකුගේ වලිගය. ඒ සර්පයා විසයි. ඒ සර්පයා ගමහාමිනේට දෂ්ට කරලා තිබුණා. ඉතින් බොහෝ වෙදකම් කරාම එක සැරේම සුවතට හැරුන් නැති මේ ගමහාමිනේ ටික ටික ශාරීරිකව දුර්වල වුණා. ඊට පස්සේ වෙද මහත්තයා කිව්වා ඇඟේ ශක්තියට ගමහාමිනේට කුකුල් සුප් එකක් හදලා දෙන්න කියලා. ගම මහත්තයා ගෙදර ඇවිල්ලා හනි හනිකට කිකිලිව මරලා කුකුල් සුප් එකක් හදලා හාමිනේට පෙව්වා. ඔය විදියට හාමිනේ ටිකක් ශක්තිය ලබාගෙන සුව වුණා. නෑදෑයෝ සේරම පිට ගම් වලින් එන්න පටන් ගත්තා හාමිනේගේ සුවය ගැන ආරංචි වෙලා. හැමෝටම හරි සන්තෝෂයි. ඉතින් මේ සන්තෝෂය සමරන්න හිතපු ගම මහත්තයා එළුවව මරලා ලොකු සාදයක් පැවැත්තුවා. හැබැයි මීයා නම් තාම ජීවත් වෙනවා. ප්‍රේමවන්තය, සමහර විට අපි හිතනවා මේ ප්‍රශ්න, මේ යුද්ධ අපේ නෙමෙයි කියලා. නමුත් ශුද්ධ බයිබලයේ ගීතාවලිය 122:6 මෙන්න මෙහෙම කියනවා. යෙරුසලමේ සමාදානයේ උදෙසා යාඥා කරව. තීට ප්‍රේම කරන්නෝ දියුණුවන්නෝය. අපිට අනකිරීමක් කරනවා දේව වචනේ ජෙරුසලම ඊශ්‍රායලයේ උදෙසා යාඥා කරන්න. ඊශ්‍රායලට ප්‍රේම කරන්න. එහෙම කළොත් පොරොන්දුව තමයි ඒ අය දියුණු වෙනවා. එහෙනම් ඒ වචනේ තේරුම දියුණු වෙනවයි කියලා කියන්නේ සඵල වෙනවා, එහෙම නැත්නම් සුරක්ෂිත වෙනවා.
ප්‍රේමවන්තය ඔබ අහනවා වෙන්න පුළුවන් ඇයි මම මේ යුද්ධය උදෙසා යාඥා කළ යුත්තේ? මොහොතක් හිතන්න. මේ යුද්ධය අවට අරාබි රටවල් වල පැතුරුණොත්, මැද පෙරදිග කලාපයට පැතුරුණොත් අපේ රටට වෙන්න පුළුවන් භයානක ඉරණම. ඔබ දන්නවද මැද පෙරදිග විතරක් ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් දසලක්ෂයක් රැකියා කරනවා. ඒ විතරක් නෙමෙයි, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 5කට වැඩි ප්‍රමාණයක් අපේ රටට ගේන්නේ මේ මැද පෙරදිග ශ්‍රමිකයන්. මේ අයගේ රැකියා අහිමි වුණොත් අපේ රටට ඇති වෙන තත්ත්වය මොකද්ද? මේ කලාපයේ යුද්ධය පැතුරුණොත් අපේ රටට ලැබෙන ඉන්ධනවල තත්ත්වය මොකද්ද? ඉන්ධන නොමැති වුණොත් රටේ ප්‍රවාහනයට මොකක් වෙයිද? බඩු මිල වලට ඉහළ යෑමට කොයිතරම් බලපායිද? සමහර ඔබගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලැබෙන්නේ ඔබගේ පවුලේ සමාජිකයන් රට නැත්තම් මැද පෙරදිග ඉන්න නිසායි. ඒ අයගේ රැකියා අහිමි වුණොත් ඔබට හිතන්න පුළුවන් ද ඔබගේ පවුලට සිදුවෙන දේ. ඒ නිසා මේ ප්‍රශ්නය ඊශ්‍රායලයේ ඉරානයේ ප්‍රශ්නයක් හැටියට විතරක් සලකන්නේ නැතුව උනන්දුවෙන් ඊශ්‍රායලයේ උදෙසා යාඥා කරන්න. මේ යුද්ධය ඉතා ඉක්මනින් අවසාන වන පිණිස මැදහත්කාරකම් කරන්නට. ඉතා ඉක්මනින් මේ කලාපයට සමාදානය උදාවන පිණිස යාඥා කරන්න. ඉතින් මේ පණිවිඩය ඔබව යාඥාවට, විශේෂයෙන් ඊශ්‍රායලයට සමාදානය ඉල්ලලා, ජයග්‍රහණය ඉල්ලා යාඥා කිරීමට ඔබට යම් ධෛර්යයක් ලබා දෙයි කියා මා